සමහර ක්‍රීඩකයෝ ඉන්නවා අපේ රටේ නොවුනත් අපේ රටේ ක්‍රීඩකයෙක් තරමටම අපි ආදරය කරපු චරිතය. මේත් ඒ වගේ ආදරණීය ක්‍රීඩකයෙක්. ඔහු නමින් කෙවින් පීටර්සන් කියලා දකුණු අප්‍රිකාවේ ඉපදිලා එංගලන්ත කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරපු අති දක්ෂ ගණයේ පිතිකරුවෙක්. මේ පිතිකරුවා දකිද්දී මතක් වෙන ප්‍රධානම දේ තමයි ස්විච් හිට් කියන ඔහුටම ආවනික වෙච්ච ඒ සුපිරි පහර. එදා මේ වගේ පාරවල් හමුවේ පන්දු යවන්නෝ වික්ෂිප්ත වෙලා බලාගෙන හිටියා. ඉතින් ඕගොල්ලොත් ක්‍රිකට් වලට ආදරයම කරන චරිතයක් නම් කෙවින් පීටර්සන් වෙලා ස්විච් හිට් එක ගහලා ඇති අනිවාර්යෙන්ම. ඒ තරමටම මේ සුපිරි චරිතවලට අපේ රටේ නොවුනත් අපේ රටේ එක් තරමටම ක්‍රිකට් වලදී මේ චරිත අපේ හදවත් හොරකම් කළා. ඒවගේම කෙවින් පීටර්සන් කියන්නේ 2010 එංගලන්තය ජයග්‍රහණය කරපු T20 වර්ල්ඩ් කප් එකේ වැඩිම ලකුණු ලබාගත් ලිස්ට් එකේ දෙවෙනි තැන පසු වෙච්ච ක්‍රීඩකයා. ඒ වගේම ඔහු තමයි මේ තරගාවලියේ වීරයා බවට පත්වෙමින් එංගලන්ත කණ්ඩායමට ඒ ලෝක කුසලානය හිමි කර දෙන්නේ. 2004 ඉඳලා 2014 වෙනකන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ෆෝමැට්ස් තුනෙන්ම වර්ණවත් කරපු කෙවින් පීටර්සන් ටෙස්ට් තරඟ 104කදී ඇවරේජ් එක 47.3 කරඳවාගෙන ටෙස්ට් ලකුණු 8181කුත් ODI තරඟ 136කදී ලකුණු 4440කුත් ඔහු ලබා ගත්තේ. ඇවරේජ් එක 46.7 කරඳවාගෙන. ඒ වගේම T20 කියන ෆෝමැට් එක ඇතුලේ අමුතුම චරිතයක් වෙච්ච කෙවින් පීටර්සන් T20 තරඟ 37කදී ලකුණු 1176ක් ලබා ගන්නවා. ඇවරේජ් එක 37.9 කරඳවලා. ඒ වගේම ඔහුගේ ස්ට්‍රයික් රේට් එක සඳහන් වුණේ T20 වල 141.5ක වගේ ඉහළ අගයක. ඉතින් ඔබ මේ දකින්නේ ෂොයිබ් අක්තර් කියන ක්‍රිකට් ලෝකයට බිහිවෙච්ච වේගවත්ම පන්දුවන්නගේ ඒ සුපිරි පන්දුවකට 6 පහරක් එල්ල කරමින් තමන්ගේ ටෙස්ට් ශතකයක් ලබාගත්ත අවස්ථාවක්. ඔහු මේ විදිහට ලබාගත්ත ලකුණු මොනතරම් වටිනවද කියන්නේ. ඒවා ලබාගත්තේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙජෙන්ඩරි පන්දුවන්නන්ට එරෙහිව කියලා කිව්වොත් මම හරි. ඉතින් මේ වගේ යන ක්‍රිකට් සටන් අද කාලේ මේ වගේ මොරාල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක දකින්න එකත් හීනයක් වෙලා. ඒ වගේම IPL තරගාවලියේ තරඟ 36කට සහභාගී වෙච්ච කෙවින් පීටර්සන් එහිදී ලකුණු 1001ක් ලබා ගන්නවා. IPL කඩුළු 7ක් සමගින්. ඉතින් මම හැමදාම කියනවා වගේ ක්‍රිකට් ලෝකෙට මොනතරම් දක්ෂ ක්‍රීඩකයන් බිහි වුණත් මේ වගේ අති දක්ෂ ක්‍රීඩකයන් ආයෙ බිහි වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ අපේ හදවත් හොරාගත්ත දක්ෂ ක්‍රීඩකයන් කවදාවත් අපිට ආයේ ක්‍රිකට් එකක් ඇතුලේ බලන්නට බැරි වේවි.